ඉතින් ළමයි ඔයාලට කොහොමද? ගොඩ කාලෙකට පස්සේ ඔන්න මම අදත් vlog එකක් අරගෙන ආවා. අද මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ ජීවිතේ වැදගත්ම දවසක්. ඒ වගේම අද මට ගොඩක් ස්පෙෂල් දවසක්. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මම ඔයාලට කිව්වනේ අද මගේ ජීවිතේ වැදගත්ම සහ ස්පෙෂල්ම දවස කියලා. මං එහෙම කිව්වේ අද මට වැදගත් වෙන්නේ අද ඉඳන් මගේ යුනිවර්සිටි ලයිෆ් එක ස්ටාර්ට් වෙනවා. ඒ කියන්නේ මම ගෙදරින් ටිකක් ඈතට වෙලා යාළුවෝ එක්ක ජීවත් වෙන පළවෙනි දවස්. ඒ වගේම මට අද ස්පෙෂල් ඩේ එකක් වෙන්නේ අද මගේ බර්ත්ඩේ එක. ඉතින් අද මට සතුටු වගේම ටිකක් දුක දවස. මොකද බර්ත්ඩේ එක දවසේම ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්න වෙනවා කියන එක ඇත්තටම දුක. අපි මාතර ටවුන් එකට ආවා. ඇත්තටම සීලව කෙනෙක් විදියට මම මෙහි ආසම දේ තමා බලන තැන බීච් එක තියෙනවා. හරිම නිදහස්. तू मेरा कोई ना होके भी कुछ लागे, तू मेरा कोई ना होके भी कुछ लागे. අපි කෙලින්ම යුනිවර්සිටි එකේ වෙල්කම් සෙරමනි එකට ආවා. තවත් එක් ජයග්‍රාහී කණ්ඩායමක් සූදානමින් 2023 වර්ෂයේ ඔබ උසස් පෙළ විභාගයට පෙනී සිටින විට ඔබට අරමුණක් සිහිනයක් තියෙන්නට ඇති. වෙල්කම් සෙරමනි එකෙන් පස්සේ අපි ගියේ කැම්පස් එක ඇතුළට අපේ රෙජිස්ට්‍රේෂන් වැඩවලට. අපි පිළිගන්න අපේ 46 බැච් එකේ අයියලා අක්කලා ලස්සන තොරණක් වගේම හොඳ වෙල්කම් එකක් කරලා තිබ්බා. ෆේඩම් වැඩි වුණාට පස්සේ අපි බෝඩිමට ආවිල්ලා දැන් මේ අම්මල මාව දාලා යන වෙලාව. ඇත්තටම දුක වැඩිම වෙලාව තමයි දැන්. ඊට පස්සේ තමයි අමාරුම වැඩේ. ඒ තමයි අපේ බෝඩින් කාමරේ අස් කරගන්න වෙලාව. ඔයාලත් ඉන්න අපිත් එක්ක අපේ කාමරේ අස් කරන්න. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා සෙවණැල්ලා. ඊට පස්සේ මගේ බෝඩින් යාළුවන්ගෙන් මට කුමලකු සර්ප්‍රයිස් එකක් හම්බුණා.
මම මගේ කලින් vlog එකකත් කිව්වානේ යාළුවෝ කියන්නේ අපේ දුකේදී වගේම සතුටේදී අපි එක ළඟින්ම ඉන්න කට්ටියක් කියලා. ඉතින් මගේ බර්ත්ඩේ එක දවසේ මාව සතුටු කරාට ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් අදට මගේ vlog එක ඉවරයි. Bye bye. See you soon. ඉස්සරහට යුනිවර්සිටි ලයිෆ් එකේ වීඩියෝස් වලින් හම්බෙමු.